Hello guys, අද අපි unbox කරන්න යන්නේ ඔයාලා ඉල්ලපු විදිහට මෙන්න මේ Fantech එකේ GS 305 කියන beat bar එක. ඉතින් ගොඩ දෙනෙක් මේකට කැමතියි මොකද මේක ගන්න තියෙන බජට් එකට හොඳම performance දෙන හොඳම sound දෙන beat bar එකක්. ඉතින් අපි මේක unbox කරගන්න කලින් බලමු මේකේ box එකේ මොනවාද එන්නේ කියලා. මේකේ තියෙනවා 2 inch drive එකක්, 2 inch speakers දෙකක් එනවා. මෙතන පේන විදිහට මෙතනයි 2 inch speakers දෙකක් එනවා. ඊට පස්සේ 3 watt speakers දෙකකුත් එනවා මැද්දේ. ඒ වගේම ඉන්බිල්ට් සබ්වූෆර් එකකුත් එනවා. ඒ කියන්නේ මේකෙන් සාමාන්‍යයෙන් වාගේ මේක අපි ගොඩක් කරලා යූස් කරන්නේ අන්ඩර් මොනිටර් ඩිවයිස් එකක් විදියට. එතකොට හොඳ බේස් එකක් එක්ක හොඳ ට්‍රබල් එකක් ගන්න පුළුවන්. ඉතින් අපි මේක අන්බොක්ස් කරගද්දී අපිට මේකේ පේන්න තියෙනවා බලමු බීට් බාර් එක තියෙනවා. සුපුරුදු පරිදි Fantech ලගේ කැටලොග් එක තියෙනවා. ඒකේ ඉන්ෆර්මේෂන් තියෙනවා. අපි ඒ ටික අයින් කරගමු. ඊට පස්සේ මෙන්න මේක තමයි බීට් බාර් එක. හරි හොඳ quality එකකින් තියෙනවා හොඳ finishing එකක් තියෙනවා ඉස්සරහා mesh එකක් තියෙන්නේ මෙතන ඔයාලට volume rocker එක තියෙනවා volume up down කරගන්න ඊට පස්සේ මෙන්න මේ උඩ තියෙනවා ඔයාලට පේනවා ඇති මෙතන මේ මාක් එකකින් කරන්න පුළුවන් අපිට මේකේ RGB change කරගන්න පුළුවන් music sync ඒ වගේ ඕනේ colors වලට මාරු කරගන්න පුළුවන් මෙතන BT කියන එකෙන් ඔයාලට අපි කිව්වේ නෑ මේක dual mode support කරන device එකක් Bluetooth සහ AUX ඒ කියන්නේ ඔයාගේ PC එකේ audio port එකට connect කරලා මම පෙන්නන්න. මෙන්න මේ විදිහට audio port එකට connect කරලා ඔයාට device එක use කරන්න පුළුවන්. USB එකෙන් තමයි මේකට power දෙන්නේ. ඉතින් මේක ගැන කතා කරද්දී ඔය ටික තමයි කියන්න තියෙන්නේ. මේ වටේට මේකේ RGB වැඩ කරනවා. ඊළඟට මෙතන volume rocker එක වටේත් RGB වැඩ කරනවා. ඉතින් අපි මේක device එකට connect කරගෙන බලමු මේකේ sound කොහොමද කියලා. ඉතින් guys මේක plug and play device එකක් ඔයාලට මේක connect කරගන්න තියෙන්නේ. ඔයා මේකේ මුලින්ම power දෙන්න ඕනේ USB එක connect කරලා. මේ විදිහට USB එක connect කරලා power දීලා ඊට පස්සේ මෙතන මෙන්න මේ AUX port එක connect කරගන්න ඕනේ ඔයාලගේ device එකට. හරි ඊට පස්සේ අපි මේකේ music එකක් දාගෙන බලමු සද්ද කොහොමද කියලා. හරි මෙන්න මේ විදිහට ලස්සන RGB effect එකක් එක්ක මේක සද්ද යනවා අපි මේක වැඩි කරගමු ඔව් අතට උනත් ෆීල් වෙනවා හොඳ බේස් එකක් එනවා මේකේ ඒ වගේම අපි ඔහම සද්ද චුට්ටක් අඩු කරගෙන බලමු මේකේ RGB effect එක මේ විදිහට ඔයාලට RGB මාරු කරගන්න පුළුවන් එක ටච් එකකින් ඒ වගේම මම ඔයාලට පෙන්නන්න මේකේ Bluetooth mode එක Bluetooth අපි connect කරගන්න ඕනේ නැහැ මෙහෙම press කරාට පස්සේ Bluetooth වලට මාරු වෙනවා ඒ වගේම ආයි touch කරාට පස්සේ AUX mode එකට මාරු වෙනවා ඉතින් මේ වගේ තමයි මම ඔයාලට ඕනනම් පෙන්නන්නම් මේකේ music quality එක අපේ mic එක ළඟට කරලා No I don't want no rest echoing around these walls fighting to create a song I don't want to miss a beat හරි guys ඉතින් මෙන්න මේ වගේ ලස්සන sound quality එකක් තියෙන device එකක් මේක. ඔයාලට pcbuilders.lk website එකට ගියොත් ගන්න පුළුවන්. ඉතින් අපේ මේකේ review එක ඉල්ලපු customer ගේ වැඩේ හරි කියලා අපි හිතනවා. ඔයාලට තව මොන හරි Fantech item වල හරි මොන හරි item වල reviews ඕන නම් අපිට comment එකක් දාන්න YouTube එකේ TikTok එකේ ඕනෙම දෙයක අපි ඔයාලට ඒකේ review එක අරගෙන එන්න සූදානම්. Thank you. pcbuilders.lk